Halo Api,
November November 10 දාමු. හරි. ඔන්න මම දාගන්නවා employee table එකක් මම ටක් කරලා අප්ඩේට් කරගන්නවා. ආර දැන් ඔයකට තව මේක අමුතු දෙයක් කියන්න මට ඕනේ අර lookup result එකේ කොටසට දැන් employee numbers ටික විතරක් මෙතන lookup result එක දැන් අපි කරන්නේ අර කලින් ඉගෙන ගත්තා වගේ I want to look up field to get the values from another table or query කියන මට අවශ්‍යයි වෙනත් table එකක තියෙන data මේකට ගන්න. ඒකට අපි ඒක කරා කලින් මම ටක් කරලා මේක කරන මට ඕන employee table එකේ employee number කියන එක විතරක් මෙතන ගන්න. next කරා මෙතනින් ගත්තා employee number. next මෙතනින් එහෙම තියෙන field එක මේ තියෙන අර data ටික අපි ආපහු අප්ඩේට් කරමු. next කරනවා දැන් ඒකට මොකුත් වෙනසක් නැහැ. හැබැයි මම මෙතන ගියාම මේකේ පෙන්නනවා දැන් මට ලේසියෙන් අපිට අවශ්‍ය data ටික දාන්න පුළුවන් නේ. R02 තර මේක එන්නේ අර කලින් අපි employee table එක අප්ඩේට් කරද්දී එන data ටික දාන්න මෙතන පෙන්නන්නේ ඒක R003 දැන් ගන්නවා 10,000 තර මෙතන ගන්නවා R004 මෙතන දානවා 9,800 මෙතන R005 මෙතන දානවා 9,800 මෙතන ඉන්නේ මෙතන 4,500 R006 එක මෙතන දෙනවා 3,500 ඔන්න ඔය විදිහට හදා ගන්න පුළුවන්. දැන් මෙතන බලන්න ඕනේ මේ database එකේ data repeat වෙනවා. ඒකට පළවෙනි column එකේ ආපහු මේ R001 කියලා දානවනම් අපිට මෙතන primary key එක use කරන්න බෑ. මෙන්න මේ primary key එක අයින් කරන්න ඕනේ. එන්න එහෙම ඔකට දැනගන්න ඉන්න ඕනේ කරන විදිය. දැන් මම මේ primary key එක අයින් කරනවා මේකේ. මොකද employee number කියන table එකේ primary key එක තියෙනවා. ඉතින් ඒක primary key විදිහට දාලා R002 කියන එක ඒ වෙනකොට salary කියන එකේ employee number එක අපිට අවශ්‍ය නම් දාගන්න පුළුවන්. නොදාගෙන ගන්න පුළුවන්. මොකද අවශ්‍යතාවය මත තීරණය වෙන්නේ මේකේ data repeat වෙනවා නැද්ද කියන එක මත. repeat වෙනවා නම් අපිට මේක primary key විදිහට භාවිත කරලා ඉස්සරහට යන්න බෑ. ඒකෙන් ඒකත් මතක තියාගන්න. මම ඒකයි මේ වෙලෙම ඒක ඉවත් කරේ. හරි. දැන් මෙතන කියනවා මේ practical එකේදී set appropriate primary keys for the above tables. කියන්නේ මේ ඉහත සඳහන් table වලට primary key එක සුදුසු පරිදි යොදන්න කියලා තමයි දාලා තියෙන්නේ. ඒක තමයි primary key එක තමයි මෙතන employee කියන table එක දාලා තියෙන්නේ. මොකද employee table එකේ පළවෙනි පාර employee register කරගන්න එකක් තියෙනවා. ඉතින් යාට මේ table එකේ ඉතින් continue වෙනවා. මේකේ salary එක වෙනම table එකක continue වෙනවා. දැන් මෙතන කියනවා write a query to display the EN number. ඒ කියන්නේ මේකේ table දෙකක් තියෙනවානේ. මේ table දෙකක් තියෙනවා. එතන මේ table එකේ තියෙන data අපිට අවශ්‍ය විදිහට වෙනස්කම් කරන්න. මේකේදී අපි භාවිත කරනවා එක queries කියන කතාවක්. මේ queries කියන එකේදී අපි කතා කරන එකක් තමයි select query, අනික update query, අනික delete query. ඔය වගේ query ගොඩක් වර්ග තියෙනවා. අපිට දැන් මුලින්ම කරන්න තියෙන්නේ මේ table එක. database එකේ තියෙන table එක අපිට අවශ්‍ය විදිහට customize කරගන්න. හැබැයි table එකට හානියක් නොවෙන්න අපි table එකේ තියෙන data ටික ගන්නවා. අරගෙන අපි මොකද කරන්නේ අලුත්ම tables එහෙම නැත්නම් queries කියන එක හදනවා. ඒතර මෙතන වෙන්නේ මෙහෙමද. මෙතන කියනවා write a query to display
EN number. ඒ කියන්නේ query එකක් ලියන්නට අවශ්‍යයිලු මොකද employee number කියන එක, employee name කියන එක, basic salary කියන එක. ඔන්න බලන්න basic salary 7500ට වඩා වැඩි අයගේ විස්තර ටික ඕනේ. දැන් මොකද වෙන්නේ? database එකක් අපි මේන්ටේන් කරනවා කියලා හිතන්නකෝ. database එක මේන්ටේන් කරද්දී අපිට කියනවා අපිට ඕනේ නෝ පැටර්න් database එක තියෙනවනේ. හරි එහෙනම් මට employee numbers ටික දෙන්න salary එක 7500ට වඩා දෙකක්. එතකොට දැන් මොකද කරන්නේ? මම ආපහු මුලින්ම දැන් හිතන ආයතන සේව 500ක් ඉන්නවා 1000ක් ඉන්නවා. මට ආයතන සේවකයන්ගේ 500 1000 කියන එක අවුලක් නැහැ. හැබැයි මට කිව්වොත් ඒ අයගේ බේසික් සැලරි එක 7500ට වඩා වැඩි අයගේ 20 ටික විතරක් ඕනේ කියලා. අන්න අපිට ගැටලුවක් එනවා. මේකේ වෙන වෙනම ලියන්න ඕනේ. මම කියන දේ කියන Excel එකේදී අපිට පුළුවන් මොකද්ද? ෆිල්ටරේෂන් එක දාලා ඒ දෙක. එතකොට ෆිල්ටර් කියන එක දාලා කරන්න පුළුවන්. මේකෙත් පුළුවන් වෙන්න එපා. එහෙනම් මම දැන් කියලා දෙන්න. ඒක කොහොමද කරන්නේ කියලා. මේ තියෙන්නේ employee number කියන එක, ඊට පස්සේ employee name කියන එක, basic salary එක අරගෙන basic salary එක 7500ට වඩා වැඩි අය ඉන්නවා. එතකොට දැන් මෙතන බලන්න employee කියන table එකේ නෑ basic salary එක. basic salary කියන එක නෑ. බලන්න. ඒක තියෙන්නේ employee number, employee name, address, department, date of job. දැන් බලන්න. මෙතන අපි ඉල්ලලා තියෙන එකේ employee number මේ table එකේ තියෙනවා. නේ? එතකොට employee name එක මේ table එකේ තියෙනවා. basic salary එක තියෙන කොහොමද? ඒක තියෙන්නේ salary කියන table. නේද? දැන් කියන්නේ මෙතන ටේබල් දෙකක් එකතු කරලා අපිට තනි ටේබල් එකක් ඒ කියන්නේ query එකක් හදලා දෙන්න. අන්න ඔය වෙලාවට තමයි අපි පාවිච්චි කරන්නේ query කියන එක. query එක කියන පාවිච්චි කරලා ඔන්න බලන්න. මට පුළුවන් ලේසියෙන් කරන්න පුළුවන් එකක් තියෙන විසාර්ඩ් එක ගන්න. ඔන්න බලන්න create එකට ගියා. මෙතන තියෙන query විසාර්ඩ් එක. query විසාර්ඩ් එක අරගෙන මෙතන තියෙනවා simple query විසාර්ඩ්. ඒ සරල query විසාර්ඩ් එකක් තියෙනවා. තව තියෙනවා duplicate කරන්න පුළුවන්. mismatch query කියන්නේ දැන් table එකක තියෙන data තව table එක නැති ඒවත් එක සංසන්දනය කරලා අපිට පුළුවන් result එක ගන්න ඒවා. ඒකට duplicates තියෙනවනේ ඒ දේවල් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒකට මේ වගේ data අපිට අවශ්‍යතාවය මත එතන හිතන්න මේකේ මේ පැහැදිලි රූපයක් වෙනවා දෙකෙන් record දෙකක් තියෙනවා තව table. ඒකට duplicates කියන එක වගේම data අපිට හොයාගන්න පුළුවන් ආකාරයෙන් ලේසියෙන් කරන්න පුළුවන්. mismatch කියලා කියන්නේ දැන් මේ table එකේ තියෙන එක වෙන table එක නැත්නම් මේක හිතන්න උදාහරණ 1 2 3 කියන 1 2 4 කියන මේ table එකේ තියෙනවා. මේක 1 2 3 කියන. එතකොට තුන්වෙනි එක මේ table දෙකේම නැහැ. එතකොට මොකද කරන්නේ? මට පුළුවන් ඒ නැති එක විතර ගන්න. unmatch එක ගන්න. එතකොට ඒක ඔබ භාවිත වෙන අවස්ථා තියෙනවා. මම ඒක ඉස්සරදී පැහැදිලි කරනවා. එතකොට දැන් මට ඕනේ simple query. simple query එකදී අපිට කරන්නේ select query තමයි ගන්න. select query එකේ දෙන්න අපි අවශ්‍ය table දැන් මම අපි ඉස්සරහට යනවා. ඔන්න මෙතන ගියාම මේ පේනවා. දැන් මට මේ practical එකේ කියලා තියෙන මොකද්ද? practical එකේ කියලා තියෙන්නේ employee number එක ගන්න, employee name එක ගන්න, basic salary එක ගන්න. ඒකට employee number එක තියෙන කෝකේද employees කියන table එක ගන්න. මම කරන්නේ මේ table දෙකම ගත්තා. දැන් මේක අපිට පුරුයි. මොකද කලින් අපි lookup chart එක ගත්තේ මෙන්න මේ දේ තිබ්බා. මෙතන කියන්නේ tables ටික තියෙනවා. table එකෙන් අපි මොකද කරන්නේ? employee number එකයි employee name එකයි ගත්තා. ඒතර basic salary ගන්න ඕනේ කොහොමද? salary කියන එකෙන් මම කරන්නේ මේ salary කියන table එක තෝරගත්තාම මෙතන දාලා field එක පෙන්වනවා. මම කරන්නේ basic salary එක විතර select කරලා next කරනවා. ගෙන add කරගන්න. දැන් අපිට මේක කරගත්තාම මෙතන පෙන්වන select field. දැන් අපි මොකද කරලා තියෙන්නේ? practical එකේ විදිහට table එකේ තියෙන field එක මෙතන add කරලා තියෙනවා. මම බලන්න employee number, employee name, basic salary කියන එක විතර next කරනවා. next කළා මෙහෙම තියෙනවා මම summary කරන්නේ next කළා මොකද කරන්නේ? මේක මට modify කරන්න පුළුවන්. මෙතන employee එක මෙතන නමක් දෙන්න පුළුවන්. දැන් මම දැනට නිකන් employee query කියලා දාන්න. මේකේ තියෙනවා නම් query එක නම් කරන්න Q1 කියලා. නම් කරන්න කියලා. එහෙනම් මම කරන්නේ මෙතන Q1 කියන එක දාන්න. ඒත් මම මෙතන දාගන්නවා open query කියන. බලන්න මොකද මේ query එකක් හදුනා. ඒකත් අර table එකේ විදියටම තමයි. බලන්න මේකෙත් අර table එකේ තියෙන විදිහටම තමයි. වෙනස වෙන්නේ මොකද්ද? මේ මොකද්ද උනේ? අර table එකේ තියෙන data ටික එක තැනකට අරන් දෙන්න. මොකද employee number කියලා තියෙන මේ table එකේ employee name කියලා තියෙන මේ table එකේ salary එක තමයි basic salary. මේ දෙකම එකතු කරලා අපි query එක හදාගන්න තියෙනවා.
employee number, employee name, basic salary. හරි. දැන් මට කියන්නේ මොකද්ද? 7500ට වැඩිය. ඔන්න බලන්න. මම මේ core එක විතරක් ගන්නෙ. දැන් මම මේක අයින් කරනවා. මට මොකද මේ table දෙක අවශ්‍ය නැහැ. core එක ගත්තා. core එකේ දැන් බලන්න මේ 4500 එකක් තියෙනවා, 3500 තියෙනවා, 9800 තියෙනවා, 10200 තියෙනවා. මේ අපිට කියනවා basic salary එක ඊට වඩා වැඩිද? 7500ට වැඩි. එහෙනම් මේ ඉන්න ඕනේ 8500යි, 9700යි, 9700යි, 10200යි ඔය ටික විතරයි. එහෙනම් බලමු මේක එනවද කියලා. මේක කරන්නේ අපි මොකද කරන්නේ? දැන් මේ හදාගත්ත query එක modify කරන්න ඕනේ. එහෙනම් කරන්න ඕනේ මොකද? home එකට ගියා. මෙන්න මෙතන තෝරගත්ත කලින් එක වගේ design එක තෝරන්න. design. දැන් design එකේ බලන්න මේ වගේ එකක් අපිට හම්බුණා. හැබැයි මේක නෙමෙයි. මේ වගේ එකක් හම්බුණා අපිට. relationship කරා. මම කිව්වේ relationship එක මෙතන automatically EN number එක, ඒ කියන්නේ employee කියන එක EN number එක, salary කියන එක EN number එකත් සම්බන්ධ කරලා තියෙනවා. එතකොට දැන් මේකේ මට ඕනේ basic salary එක 7500ට වැඩිය. එහෙනම් මොකද කරන්නේ? මම මෙන්න මේ criteria කියන එක ගන්න. මෙන්න මේ criteria එකේ තමයි අපිට අවශ්‍ය දේ type කරන්න. ඒ type කරද්දී මම කියලා දීලා තියෙනවා කලින්. විශාලද කුඩාද සමානද ඔන්න ඔය කතන්දරේ තියෙනවා. මම කරන්නේ criteria එක අරගෙන. criteria එකේ මෙන්න මෙතන දානවා greater than or equal කියන 7500. ඒ equal දැන් 7500 කියලා තිබ්බොත් ඒකත් අපේ උත්තරේට එන්නේ. ඒතර මෙහෙම කියලා මම කරන්නේ මෙන්න මේ විදිහට හදලා criteria එකට අපිට greater than or equal කියලා දාලා මම කරන්නේ රන් කරනවා. බලන්න මොකද අපිට ඕන database එකේ data ටික මෙතන software. දැන් මේ බලන්න. දැන් අර කියන database එකේ ඔක්කොම data ටික මෙතන නැහැ. බලන්න මම තව එකක් හදන්න ඔය වගේ. දැන් මම කියන්නේ 7500 අඩුවයි. එහෙනම් ඔන්න query එකට ගියා අපි ගත්තා මම මේ query එක save කරන්න. මොකද මේ අහන කියනවා දැනට හදලා තියෙන query එක save කරන්න. දැන් මම ගන්න simple query එක. okay කරනවා. ඒතර මෙතනින් ගන්න query එක නෙමෙයි. මම ගන්න employee එකේ. employee name එකයි, employee number එකයි add කරගත්තා. එතකොට මේකේ basic salary එක ගන්න ඕනේ. ඒතකොට salary table එකේ basic salary එක ගන්නවා. next කරනවා. මොකද මේක දැන් ඔය කටේ දන්න හින්දා මම ඉක්මනට කියලා යන්නේ. මොකද වීඩියෝ එක නැත්තම් දික් වෙනවා ගොඩක්. ඒක අඩු කරගන්නත් එක. හරි. ඔන්න බලන්න. මම modify කරනවා. මේ දැන් මේ ඔක්කොම තියෙන ටික මට ඕනේ දැන් 7500ට අඩුවයි. එහෙනම් මොකද කරන්නේ? මෙතනින් ගිහලා design එකට ගිහලා මෙතන criteria එකේ
මේ ලින්ක් එක දාන්න මේ පාඩම් මාලාව යටින් ඒ ඩවුන්ලෝඩ් කරගන්න. මේකෙදි අපි මේ ප්‍රැක්ටිකල් එක කරමු. මේකෙදි කියන්නේ display all account number customer name of the mail customers කියලා ගන්න. දැන් අපි accounts එකක් තියෙනවා customers කියලා එකක් තියෙනවා. ඒතර මේකෙදි අපි හදාගත්ත විදිය දන්නවා. මොකද මේ ප්‍රැක්ටිකල් එකේ මුල ඉඳන් මේ හදාගන්න විදිය තියෙනවා. මොකද කලින් පාඩම් වලදී බලා ගන්න පුළුවන්. හරි. එතකොට දැන් අපිට ඕනේ display all customer number and customer name of the mail customers කියලා කියන්නේ. දැන් ඒතර බලන්න මේ customer ID කියන එක අපිට මේකේ වැදගත් නැහැ. ඒ කියන්නේ දැන් අපිට query එක හදන්නනේ කියලා තියෙන්නේ. query එකේදී customer ID කියන එක වැදගත් නැහැ. customer name එකයි ඊට පස්සේ ඕනේ account number customer name කියන එක ගන්න. ඒකට account number customer name කියන එක විතරයි ඕනේ අපිට. එහෙනම් මම කරන්නේ create එකට ගියා. කලින් වගේම query wizard එක ගත්තා. simple query එකක් මම හදන්නේ. okay කරනවා. ඒතර account number තියෙන accounts කියන එකේ account number ගන්නවා. ඊට පස්සේ customer name එක තියෙන customers කියන table එකේ customer name එක ගන්නවා. ඊට පස්සේ mail customer ඕනේ හින්දා මට mail customer තෝරගන්න වෙන්නේ gender කියන tab එකෙන්. එතකොට gender කියන field එකෙන් තමයි mail customers ගන්න. මේකින්ද මම gender කියන එකත් add කරගන්නවා. මොකද male female කියලා තියෙන්නේ gender කියන එකනේ. ඒතර මම කරන්නේ ඒ field එකත් මෙතන add කරනවා. නැත්නම් පස්සේ දාගන්න පුළුවන් කමක් නැහැ. අපි මේ query කරගෙන යන්න ඉස්සරහට. මම ඊට පස්සේ next කරනවා. ඊට පස්සේ මේ query එකට නමක් දෙන්න පුළුවන්. මම දැනට දෙන්නම් customer mail details කියන මම දීලා finish කරනවා. දැන් බලන්න. දැන් මෙතන ආවේ male අය විතරක් නෙමෙයි. මෙතන ආව female කෙනෙක්ගේ විස්තරත් ආවා. එතකොට මොකද කරන්න වෙන්නේ? මට පුළුවන් මේ query එක පොඩි වෙනසක් කරන්න. මේකේ home එකට ගියා. මම පෙන්නන home එකට ගිහිල්ලා මෙතන view එකේ design view කියන එක දාගන්න. එතකොට මෙතන අපිට custom කරන්න පුළුවන් මේ query එක. මෙතන මම දානවා mail කියලා. මේ practical එක අපි ඒ කොටස කතා කරලා ඉවරයි. එතකොට මේ run කරන්න තියෙනවා. මේ බලන්න. ඊට මේක මට save කරන්න පුළුවන්. right click කරා මෙතන save button එක click කරාත් හරි. එතකොට දෙක ඒ විදිහට අපි හදාගමු. කොහොමද කරන්නේ? query එකට ගියා. simple query wizard එක ගත්තා. දැන් මෙතනින් ගන්නවා මම customer name කියන එක ගන්නවා. ඊට පස්සේ accounts එකට ගිහලා first meter reading එක ගන්නවා. ඊට පස්සේ last meter reading එක ගන්නවා. first meter reading last meter reading කියන එක අරගෙන මම මොකද කරන්නේ? next කරනවා. next කරලා finish කරනවා. මේ බලන්න. දැන් අපිට තියෙනවා customer name එකයි first meter reading එකයි last meter reading එකයි තියෙනවා. දැන් මම බලන්න අපි ප්‍රැක්ටිකල් එකේ කොටසක් කරමු. දැන් අපිට ඕනේ මෙතන කියනවා units greater than or equal 50. එතකොට දැන් මෙතන units කියන එක හදාගන්න හැටි තියෙනවා. කොහොමද? units කියන එක හදාගන්නේ last meter reading එකෙන් අඩු කරන්නලු first meter reading එක.
එතකොට මොකද කරන්නේ? එතකොට මෙන්න මේ ෆීල්ඩ් එකේ තියෙන data එකෙන් මේ ෆීල්ඩ් එකේ තියෙන data එක අඩු කරන්න තියෙනවා. දැන් ඕක අපි හිතන්නකෝ Excel එකේදී ගත්තා නම් Excel එකේදී මොකද කරන්නේ? Excel එකේ ගත්තා නම් මම Excel යුනිට් කියන එකේදී චිත් දෙකක් තියලා තමයි ගත්තේ. දැන් අපි කොලම් නේම් එක හදාගන්න මේ බලන්න. මේක නම් දැන් දෙන්නේ නැහැ. මොකද හේතුව මෙතනින් එහාට මොකුත් ටයිප් කරලා නැහැනේ. මම ඒක ටයිප් කළම කියනකො. මෙන්න මේ query design එකට ගිහලා මම builder කියන එක ගන්න. builder කියන එකට අරගෙන ඔන්න බලන්න. මෙතන තියෙන electricity table එකට ගිහිල්ලා මෙතන මම ගන්නවා first meter reading. ඔන්න බලන්න. account එකේ තියෙනවා last meter reading එක කරාවේ criteria එකේ ගහනවා greater than or equal 50. ඔච්චරයි. මේ බලන්න. 50ට වඩා වැඩි අය විතරයි ගන්න ඕනේ. මම කරේ custom query එකක් දාලා. ඒකත් මම save කරගන්නවා custom query එකක් දාලා. මොකද කරේ? මේක මට rename කරගන්න ඕනේ. rename කරනවා මේක close කරලා. මට පුළුවන් මේ query එක right click කරලා rename කරන්න. rename කරලා දියන්න උනම් customers units. මම එකක් දාන greater than 50. මොකද මම මේ query එක rename කරගන්නේ මට ඊළඟ දවසේ බලා ගන්න පුළුවන්
මේ query එක double click කරනවා. ඒ කියන්නේ අපි data අලුතෙන් දැම්මම මෙයා 50ට වඩා වැඩි අගයක් තියෙනවා නම් මෙතන data ටික ගන්නවා. උදාහරණයක් පෙන්නන්නද? මේ බලන්න. මම දැනට ගන්නම් තව එක්කෙනෙකුගේ ඉස්සර ටික. මම මෙතන ගන්නම් මේකේ ගන්නම් 2 කියලා. මෙතන ගන්නම්